බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුළෙන් බලනවා විනා මේ ප්‍රශ්නේ විසඳන්න වෙන ක්‍රමයක් නැහැ. ඕගොල්ලෝ දක්ෂ වෙන්න මේ කාම භූමියේ ස්වභාවයෙන් දකින්න ධර්මයට අනුව. මේ සිත තුළ කොහොමත් කාම ලෝකේ කැමැත්ත උපදිනවා. ඒක මේ කාම භූමියේ සත්‍යයගේ ඇති. ඇයි කැමැත්ත උපදින්නේ? කැමැත්ත උපදින්නේ පින්වත්නි පැවැත්මට. ඇයි හිතේ කාම භූමියේ කැමැත්ත ඉපදුන්නේ නැත්නම් විපාක පිණිස කර්ම හැදෙන්නේ නැහැ. කර්ම හැදුන්නේ නැත්නම් ආයේ විඥාණයට කාම ලෝකේ බැහැ ගන්න බෑ. මේ ඔක්කොම හැදිලා තියෙන පැවැත්මට පින්වත්නි. නමුත් භාගතුන් වහන්සේ විතරයි පින්වත්නි වදාලේ පින්වත් මහණෙනි මොහොතක්වත් භවයේ පවතින්න එපා කියලා. මහණෙනි භවය කොතනද? එතන මහණෙනි දුක තියනවා කියලා අපගේ භාගතුන් වහන්සේ විතරයි වදාලේ. කාම ලෝකයේ අභිනන්දනය කරන ලෝකයට මහණෙනි මේ කාමයන් අභිනන්දනය කරන්න එපා. කාමයන් අභිනන්දනය කරනවා කියන්නේ මහණෙනි අන් කවර දෙයක්වත් නෙමෙයි ආ දුකමයි අභිනන්දනය කරන්න කියලා අපගේ භාග්‍යතුන් වහන්සේ විතරයි පින්වත්නි වදාළේ. ඇයි ලෝකයට තේරෙන්නේ නැහැ මේ කතාව? පින්වත්නි ඒ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව ඉස්සරහට අපි ගියොත් කවදාවත් වරදින්නේ වරදින්න විදියක් නැහැ. එතකොට කාමයන් දුක මේ ධර්මයෙන් බලනකොට කාමයන් අභිනන්දනය වෙන්නේ නැහැ. කාමයන් දුකක් හැටියට වැටහෙන්නේ. ආන්න බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තියේ මූලික தත්වයක් විදිහට පෙන්වන්නේ වීරියෙන් වඩනා ලද සිත. ඒක තමයි ප්‍රධාන දේ. ඔය ටික ඔක්කොම කරගෙන එනකොට යා උනන්දු වෙන්න ඕන මොකද? වීරියෙන් වඩන ලද සිත. ඒතකොට වීරිය කියනකොට මොකක්ද අපි ගන්න? කුසල අකුසලතාවය. හොඳට බලන්නකෝ වීරිය කියලා කොතන හරි තිබ්බොත් මොනවා කොත්තන හරි දේශනාවක සූත්‍රයක හරි ධර්ම කොටස වීරිය කියලා තිබ්බොත් සම්මා වායාම හරි වීරිය බොජ්ජංගේ හරි වීරිය irdipaade හරි වීරිය ඉන්ද්‍රිය ධර්මයේ හරි වීරිය බල ධර්මයේ හරි කොත්තනක හරි තිබ්බොත් එතන අපි ගන්නේ කුසල අකුසලතාවය. මොකද්ද? කුසලානං උපසම්පදාය අකුසලානං පහනාය. ඕක තමයි වීරිය. බුද්ධ ශාසනය ඇතුළේ. ඒතර කුසලය උපදවන්න ඕන අකුසලේ ප්‍රහාණය කරන්න ඕන. අකුසලානං පහනාය. මොකද්ද අකුසලේ? කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන එකයි අකුසලේ නිවන් මාර්ගයේදී. කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් නොවන මට්ටමට සිත මැදහත්ව පවත්ව ගන්න එක තමයි කුසලය. අන්න දැන් ඕගොල්ලන්ට මේ එළියේ දන් දෙනවා කියන එකට වඩා කුසලයක් පේනවා. දන් දෙන ඒවා දැනුත් කරනවනේ. ඒවා හොඳයි. ඒවා ඉස්සරහටත් දිගටම කරන්න. වටිනවා ඒවා. නිවන් මඟ කරා යන නිවන් මඟ පූර්ණී කරගන්නකම් දන් පැන් පුදන ඒවා වතපිලිවෙත කරන ඒවා ගොඩාක් වටිනවා පින්වත්නි. ඒවා නොවටින දේවල් නෙමෙයි. දැන් හොඳට බලන්න පින්වත්නි දැන් කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන එක අකුසලයේ විදිහට පේනවා. කුසලයේ විදිහට පේන්නේ මොකද්ද? කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැත්නම් අන්න ඒක තමයි කුසලය. ලෝකෝත්තර මට්ටමේ කුසලය යාට පේනවා. ඕනෝක තමයි වීරියෙන් වඩනා ලද සිත කියන. ඔකට කීයක්වත් යන්නෙත් නැහැ. ඔයගොල්ලෝගේ මානසිකාරය වෙනස් කරන්න විතරයි තියෙන්නේ. වීරියෙන් වඩනා ලද සිත ගාවට දෙවෙනියට කියන්නේ සංසුන් වූ සිත දෙක. අර සම්‍යක් ප්‍රඥාව හදපු කෙනා මේ විදිහට තමයි එකතු වෙන්න ඕන. සංසුන් එතකොට පින්වත්නි කාමයන් පිළිබඳ මැදහත් වෙනකොට කාම ලෝකයේ පස්සේ හඹාගෙන යන්නේ නැහැ සිත. කොහොමත් සංසුන් එතකොට. අත්පත් කර ගැනීම නැහැ. ඇයි? එයා දන්නවා අත්පත් කරගෙන සම්තෘප්තිමත් කොට ඉවර කරන්න පුළුවන් පරිච්ඡේදයක් නෙමෙයි මේ කාම භූමිය කියලා එයා දන්නවා. ඒ සම්තෘප්තිමත් වෙන්නේ සිත නැවත නැවත ආයාචනා කරනවා, ඉල්ලා සිටිනවා. ඒ නිසා එයා දන්නවා සම්තෘප්තිමත් කරලා ඉවර කර. එතකොට අර එයාගේ සිත ක්‍රමානුකූලව සංසුන් වෙනවා. සංසුන් වෙනකොට තුන්වෙනි එක මොකද්ද? අරමුණෙහි නොඇලුණු සිත. පින්වත්නි හිත නොසන්සුන් වෙන්න බලපාන්නේ කාමයන්ගේ ආදීනව දකින්න නැති එක. කාමයන්ගේ ආදීනව දැක්කේ නැත්තම් බුදුරජාණන් වහන්සේට එක වෙලාවක මේ ආනන්දහාරොන්ට එක බමුණෙක් ඇවිල්ලා කියනවා මේ ඔබ වහන්සේලා දැක්කම් පුදුමයි මට මේ කාමයන් වළඳන්නේ නැත්තේ ඇයි? මේ කාමයන් වළඳලා හනීපෙට ඉන්න එපාය. කොහොමද අපි ওই විදියට මැටි පාත්‍රයක් අතර අරගෙන සිවුරක් දරාගෙන ওই කැලෑවකට වෙලා අහුමුළු වලට වෙලා වැඩ ඉන්නේ ගස් අතර වෙලා අපිට නම් ඔහොම බෑ මේ කාම ජීවිතේ කාමයන් විඳින්න ඕන හනීපෙට විඳින්න ඕන එකම් මේ කාමයන් ඔබ වහන්සේලා මොනවද කරන්නේ කියලා ආනන්දහාරොන්ට ටිකක් අමුතු විදියට මේ නෝක්කාඩුවක් කියලා යනවා බමුණි. ඒතර බුදුරජාණන් වහන්සේ එදා ගහක් මුල වැඩ ඉනකොට ආනන්දහාර එතන ගිහින් කියනවා ස්වාමීනි මේ අහවල් බමුණ ඇවිල්ලා මේ ඔබ ඇයි ওই කාමයන් වළඳන්නේ නැද්ද? මේ තරුණ කාලේ කාමයන් වළඳන්න එපාය. ඉතින් මේ ඔහොම ඉන්නේ ඇයි? ඔහොම ඉන්න ඕනේ නෑ මේ ජීවිතේ. මේ හොඳට කාමයන් වළඳන්න එපාය. කොහොමද ඔහොම මැටි පාත්‍රයක් අතට අරගෙන කොණ්ඩේ කපලා දාලා ඔහොම ඉන්නේ? මේ කාලේ සනීපිට කාමයන් වළඳන්න ඕන කාලයක් නේ. මට නම් හිතන්නවත් බෑ ඕක කියලා මේ කියලා ගියා කියනවා. එතකොට බුදුරජාණන් වදාලා ආනන්ද ඒක ගැන පුදුම වෙන්න එපා කියනවා. ආනන්ද මමත්
පාරමී ධර්මයන් පූර්ණේ කරලා බෝධිසත්වයන් වහන්සේ විදියට මාලිගාවේ ඉන්නකොට මේ කාමයන්ගෙන් නික්මෙන්න ඕන කියලා හිතනකොට මටත් හිත දුන්නේ නැහැ කියලා. බලන්න බෝධිසත්වයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ හරි ගැඹුරක් තියෙන එක. ආනන්ද මමත් සව් කෙලෙසුන් නැසීම පිණිස සියලු පාරමී ධර්මයන් පූර්ණේ කරලා මාලිගාවට වෙලා ඉන්නකොට කාමයන්ගෙන් නික්මෙන්න ඕන මේකනම් සාරයක් නැහැ කියලා හිතනකොට මටත් කියනවා නෑ වළඳන්න කාමයන් කියලා මගේ හිතත් එහෙම ඉල්ලා හිටියා කියනවා. එතකොට ආනන්ද මම කළේ එකම එක දෙයයි කියනවා. ආනන්ද මම කාමයන්ගේ ආදීනව දැකපු එක කියලා. එතකොට තමයි මගේ හිත නික්මෙන්න කැමැත්ත ආවේ කියලා. එහෙනම් ඔයාලට යන තැන වටිනාකම පේනවනේ. ඔයගොල්ලෝ එකම එක දෙයයි කරන්න ඕනේ. මොකද්ද? ආදීනව දකින්න ඕනේ. ඕගොල්ලෝ ආදීනව දකින්න නැති නිසාමයි කාම භූමිය ඇතුලේ පින්වත්නි ගොඩාක් වටිනාකම් පේන්නේ. ආදීනව දකින්න නැති නිසා. අපිට වටිනාකම පේන හැම තැනකම වටිනාකම දියාරු වෙලා යන්න බුදුරජාණන්සේ වදාළ එක වචනයයි තියෙන්නේ. මොකද්ද? ආදීනව දකින්න කිව්වා. කාමයන්ගේ ආදීනවම දකින්න කිව්වා. ওই කාමයන්ගේ ආදීනව ගැන අපිම දේශනා කරපු දේශන අන්තර්ජාලයෙන් මං හිතන්නේ 300කට වඩා තියෙනවා. එතකොට ආදීනව දකින්න කිව්වා. එතකොටයි ආනන්ද මටත් හිත දුන්නේ කාමයන් අතහැරලා දුර්ගේශ්වරී වලට යන්න කියලා. මේක එක තේරෙන්නේ මොකද්ද? ගුණධර්ම දියුණු කරපු උත්තමයෙකුට උනත් කාම භූමියේ ඉපදුනොත් කාමයන්ගෙන් නික්මෙනවා කියන එක ලේසි නෑ. අමාරුයි. ඒ අමාරුකම කඩන්න තියෙන්නේ ආදීනව දැකීමෙන් පින්වත්නි. එතකොට යාගේ සිත සංසුන් වෙනකොට අරමුණේ නොඇලුණු සිත අර කාමයන් ඇසහරා හොයාගෙන යන්න හිතෙන්නේ නැහැ. ආදීනවනේ පේන්නේ. ඊළඟට කතා කරන අරමුණේ නොගැටුණු සිත. එතකොට අරමුණේ නොඇලෙන කම නිසා ගැටීමක් ඇති වෙන්නෙත් නැහැ. ඊළඟට ගැටීමක් ඇති වෙන්නේ නැත්නම් පස්වෙනි එක තමයි දෘෂ්ටියෙන් අල්වා නොගැසෙන්නේ. එතකොට කාමයන් මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මය වශයෙන් පිළිගන්නේ නැහැ. කාමයන් පරිහරණය කරන මම මේ පැත්තේ ඉන්නවා කියලා මේ පැත්තෙත් පුද්ගල භාවයෙන් පිළිගන්නේ. ඇහෙන් දකින්න රූපයත් මම ආයෙනින් පිළිගන්නේ. අන්න දෘෂ්ටියෙන් අල්වා නොගත් සිත උද්ගත වෙනවා. එතකොට තමයි සෝවාන් වෙන්නේ. ඔන්න ඔය ටික ඕගොල්ලෝ ජීවන දර්ශනයක් විදිහට හදන්න වැඩි කාලයක් යන ඉස්සලා අවබෝධය කරා යන්න පුළුවන්. හොඳයි අපිට දේශනාවට නියමිත කාලයෙන් නිමා වෙලා තිබෙනවා. ඉතින් මේ අපි දේශනා කරපු කොහොම ස්වල්ප ධර්මයේ හෝරාවකට අවසන් කාලයක දේශනා කරපු මේ ධර්ම කොටස් ටික තියෙනව නේද? මේ ටික හදලා බලන්න. ලබන මාසේ ඕගොල්ලෝ අපිට මුණ ගැහුනොත් මේ ටික හදන මට්ටමේ නම් අදට වඩා ගොඩාක් කෙලස් නැතු ඉඳී එදාට. අද අපිට වෙලා තියෙන ගිය මාසෙට වඩා මේ මාසෙ කෙලස් වැඩි. මේ මාසෙට වඩා ලබන මාසෙ කෙලස් වැඩි. ඇයි? අපිට එහෙම ප්‍රතිපත්තියක් තිබ්බ જાතියක් නෙමෙයි අපි. ඒ කාලේ අපිට ප්‍රතිපත්තියක් තිබ්බා. දැන් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ මේවා ප්‍රතිපත්තියක් විදිහට දියුණු කළොත් එයාට කවදාවත් වරදින්නේ නැහැ පින්වත්නි. ඔබ හැම දිනාටම මේ දේශනාමය කුසල් මග්ගඵල නිවන් අවබෝධයේ පිණසම හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා.